හෙලෝ ඉතින් මගේ වත්සප් යාළුවනේ වත්සප් යාළුවේ හරි කමන්නේ සාදරේ පිළිගන්න මගේ YouTube channel එකට ඉතින් මගේ මේ YouTube channel එකේ කියන පළවෙනි වීඩියෝ එක මේක අපේ අලුත් channel එක SL Superman YouTube channel එක. ඉතින් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Aspel Nitro කියන ගේම් එක. ඉතින් මම මේ ගේමේ නම කිව්වා හරියද දන්නේ නැහැ. ගේමේ නම තිබ්බේ කොහොම හරි ASPL ඔන්න ඔයගේ තමයි කකුරු ටිකක් තමයි තිබ්බේ. Aspel කියලා තමයි මම නම් කියන්න පුළුවන්. ඉතින් ගේම එකට නම හරියට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න මේ අද කෙසේද ප්ලේ කරන්නේ Aspel Nitro කියන ගේම් එක. ඉතින් මේක පට්ට සුපිරිම MB අඩුම සුපිරිම කාර් ගේම් එකක්. ඉතින් මේ වගේම තව මොබයිල් ගේම් දෙකක් තියෙනවා guys. මේ මට ගේම් දෙක නම මතක නැහැ. Aspel Legends කියලා එකක් තියෙනවා. අනිත් එක මොකද්ද මේ අනිත් එක නම මතක නැහැ. ඒකේ මම ඉස්සර ගහලා තියෙනවා. හැබැයි ඉවර කරන්න නම් බැරි වුණා. මේ ඒ වල තියෙන guys මේ වගේම රේස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක MB 40 ගාන. ඒ ගේම් එක සාමාන්‍යයෙන් MB 800 ගානක් සමාන GB එකක් විතර ආසන්න ස්ටෝරේජ් එක තමයි මේවා වෙන්නේ. මේක MB 48ක් කියන්නේ කොච්චර අඩුයිද? MB 48 කියන්නේ මෙගාබයිට් 48ක්. ඇත්තට මේ ගේම් එක පට්ට මම ඔයාලට බොරු නෙමෙයි කියන්නේ. මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. ඉතින් අපේ ගේම් එක පටන් ගන්නකොට මෙන්න මේ කාර් එක තමයි හම්බෙන්නේ. මෙන්න මේ කොළ පාට. මේ පාටින් නෙමෙයි හම්බෙන්නේ. ඔය මොකද්ද මේ? මෙන්න මේ රතු පාටින් හම්බෙන්නේ ගේම් එකේ මෙන්න මේ වාහනේ. ඊට පස්සේ මන්නේ මේ පාට වෙනස් කරේ මේකේ. හරි. ඊට පස්සේ ඉතින් අනිත් කාර් මෙන්න මේ වගේ සල්ලි වලට ගන්න තියෙනවා මේවා. මේවත් සල්ලි වලට මේකේ කාර් ඔක්කොම වගේ මට අන්ලොක් කරන් ඉවරෙන්ම තව මට එක කාර් එකක් තියෙනවා ගන්න. ඒත් ඒක මට ගන්න දෙන්නේ මොකද්ද මේකේ VIP level කියලා රෙද්දක් ඉල්ලනවා. වෙනවනේ මේ ගොඩක් කාර් මං අරන් තියෙන්නේ. Lamborghini එකකුත් තියෙනවා මේ. සෙල්ලම් නෑ මචං Lamborghini එකකුත් තියෙනවා කියන්නේ. මේ Lamborghini මෙන්න තවත් Lamborghini එකක්. Ferrari කියනවනේ ඉතින් guys. මේ මෙන්න බලන්න කාර් මෙන්න. මෙන්න මේක ගන්න ඉතින් කාර් එක මේ. ඒකට මොකද්ද VIP level 4ට යන්නවලු ඒ කාර් එක ගන්න. මට ඒව තේරෙන්නේ නෑ guys. මේක තියෙනවා. ඒක විතරක් නැත්නම් ඊළඟ මේ තවත් Lamborghini එකක් තියෙනවා. මේ තියෙන ගේම් එකේ අන්තිම සහ හොඳම කාර් එක මං හිතන්නේ ඉන්වෙස්ට් ඉතින් ආයි මුලට එනවා. ඉතින් මේකේ ක්ලාස් විදියට කාර් තියෙන්නේ. දැන් මේ ක්ලාස් D එකේ ඒවා ක්ලාස් C ක්ලාස් B ක්ලාස් A ක්ලාස් S ක්ලාස් S තමයි හොඳම. ඉතින් අපි ගේම් පටන් ගන්නකොට ඉතින් ක්ලාස් D කාස් වලින් තමයි පටන් ගන්න. ඉතින් ඔයාලට පේනවා මම මේ වතන් අප්ඩේට් කරන ගමන් තියෙන guys. මම මේ ගොඩක් කාර් මැක්ස් කරලා තියෙන්නේ. මෙන්න මේ ක්ලාස් D එකේ මෙන්න මේක මැක්ස් කරන්න බැරිනවා තාම. මේකේ මගුල් මේ කෑලි අමුතු කෑලි වැලි වගේ කියලා guys. ඉතින් මේක මැක්ස් කරන්න බෑ. ඒක මම තාම කරන ගමන්. ඒත් මම අද ඒ කාර් එක නෙමෙයි යන්නේ boys. මං මොකක්ද ඒ වුනේ? මෙන්න මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක පැත්තකට දාපන්. මේ හදිස්සියට වීඩියෝ නතර වුණොත් එහෙම මල මොකලේ ජූලි 7යිනේ. අපි guys මෙන්න මේකෙන් යමු. මෙන්න මේ. හැබැයි ඒක පොඩ්ඩක් සුපිරි වණ්ඩි ඉතින් guys මෙතන තියෙන්නේ guys අපේ normal trophy mission එක ගැන කප් ගහන්න ඕනේ, තරු ගහන්න ඕනේ ඒවා ටික. ඉතින් මේක සීසන් ඉතින් තියෙන සීසන් 3යි 4 5 ඔය විදිහට සීසන් 6ක් තියෙනවා boys මේකේ. ඔයාලට පේනවා මේ සීසන් 6ක්ම තියෙනවා මේකේ. මේ සීසන් ඔක්කොම කම්ප්ලීට් කරොත් තමයි guys ගේම් එක ඉවර කරා වෙන්නේ. තාම මම මේ ප්ලේ කරන ගමන් තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා මේ ගොඩක් යට තරු පහ ගහලා තියෙන්නේ. මේකේ එකකට තරුවක් ගහන්න බැරුණා. ඒකේ පිස්සුවන්නට රන්න කියන හින්දා මේ අනිත් ඒවා නම් තව අලුතෙන් අන්ලොක් වෙච්ච ඒවා තාම කරෙත් නෑ. ඒක ටික කරන්න ඕනේ. හරිනම් අද අපි යන්නේ guys quick race. මෙන්න මෙතන මේ රෝ දෙවුවාම වෙනවා quick race. මේ වයින් අපිට ඉතින් ඔය coin වගේ ඒවා හම්බෙන්නේ නෑ. මේ උඩින් පේනනේ coin gem. ඉතින් ඒවා හම්බෙන්නේ නෑ. අනිත් එක කියන්නේ මම මේ දාගෙන තියෙන mod APK එකක් Aspel Nitro. ඉතින් ඕගොල්ලන්ටත් mod APK දාන්න ඒක දාගන්න ඕන නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒක වෙනම වීඩියෝ එකකින් පුළුවන් නම් කියන්න. මේ මම ඒ වැඩේ කරන්නේ නැතුවට වෙන වීඩියෝ එකකින් ඕගොල්ලන්ට මේක පෙන්නන්න. ඕගොල්ලෝ කොහොම හරි ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කරන්න. සුපිරිම ගේම් එකක් ඉතින් මේක. හරිනම් අපි යමු එහෙනම් normal classic race එකක්. මේක එක මැප් තියෙනවා guys. මේ ඉතාලිය තියෙනවා, බ්‍රසීල්, චීනේ, නේවාඩ මොකද්ද රෙද්දක්, වෝටර් බැරියර් තියෙනවා. ඊට පස්සේ ඇල්ප්ස් කඳු වැටිය තියෙනවා. ඊට පස්සේ අයිස්ලන්තේ තියෙනවා. සුපිරියක් තමයි. අපි යම් බ්‍රසීලේ. මේ බ්‍රසීලේ මැප් දෙකක් පෙන්නන්න guys. මේක බ්‍රසීල් අනිත් එක බ්‍රසීල් රිවර්ස්. හැම මැප් එකකම රිවර්ස් කියන එක තියෙනවා.
ඒ කියන්නේ සයිඩ් දෙකකට යන්න පුළුවන් නේ. එක්ක බ්‍රසීලේ ඉදිරි පිටින් යන්න පුළුවන් නැත්නම් පසුපසින් යන්න පුළුවන්. ඒවා අපි පස්සේ කියලා දෙන්නම් ගෝල් මේ ගේම් එක ඕන්න. අනිත් පැත්තට දැන් අපි යමු මෙන්න මේ කාර් එකේ. මම හිතන්නේ ඕක තමයි බඩු කාර් එක. ඔය තියෙන්නේ. අපි යන්න ඕන මචං මේ ගිනි වණ්ඩියේ. බ්‍රසීලයම ඉතින් පොඩ්ඩක් ගේම් සවුන්ඩ් එක නම් චුට්ටක් හිමීට වගේ ඇහෙන්නේ මොකද මේක ගේම් සවුන්ඩ් පට්ට වැඩි මේ ගේම් සවුන්ඩ් එක වැඩි හින්දා මං කියන එක ඇහෙනවා අඩුයි ඒ නිසා මම පොඩ්ඩක් ගේම් සවුන්ඩ් එක අඩු කරේ ගයිස් වීඩියෝ එක පටන් ගන්නකොට මට ඒක අමතක වුණා හරි ඉතින් මම මේ වීඩියෝ එක අවසානයේ පොඩි දෙයක්ත් කියන්න තියෙනවා මම ඒක අවසානයේදී කියන්න ඔන්න ගේම් එක පටන් ගත්ත සුපුරුදු පරිදි අරුන් යනවා සෝනික්ට හෙජ්ජොක් වගේ එහෙම කිව්වට එහෙම යන්නේ නැහැ මල්ලම ගුලයි මල්ලි රෝග සයිඩ් යන්නේ අනේ අම්මගේ රෙද්දනේ මේ මු රෝග සයිඩ් ගියානේ කවුද මේ ගේම් එක හැදුවේ අනේ බම් මේ ආකාර රෝග සයිඩ් ගියානේ ඉතින් අනේ බං අයියෝ යේම රෝග සයිඩ් තා පොඩ්ඩේ හොම්බත් තලා ගන්න වෙනවා කවුද පාර මැද වාහන පාර මේ පාරනේ හරි අඩෝ අරුන් නිකන් අර සොනික් වගේ යන්නේ යකෝ යොහ විදපන් පොඩ්ඩක් අඩෝ මට කෙල වෙයි වගේ බං මේක අම්ම එක වට දෙකක් තියෙන්නේ අම්මගේ රිත් කොහෙද යකෝ යන්නේ ලයිසන් දුන්නේ කවුද උට ලයිසන් දුන්නේ කියා ඉස්සෙල්ලා මේක පට්ට ගේම් එකක් ඉතින් ආයේ ඉස්සර අපි මචං මේක මම මේ පහවසරේ හරි හතරවසරේ ඉන්න කාලේ නැති වෙන්න ප්ලේ කරපු ගේම් එකක් ආන් ඉස්සරහා ඉන්න අපේ සතුරෝ අල්ල ගන්න ඕනේ උන්ට යන්න දෙන්න හොඳ නෑ බොයිස් අපි මේ රේස් එක කොහොමද දිනන්න ඕනේ අදිෂ්ඨානයේ තියාගමු අම්මට සිරි අරේ අපි ආසන්නයි අන්න යනවා උන් ටික ලාලාලා ස්ලෝ මෝෂන් බොයිස් අනිත් එක මේ ෆ්ලැග් අපි මේ මොකද මම ප්ලේ කරමු මොඩ් එක මේකනේ මේකේ ගයිස් එන්නේ මේ අපිට වඩා පොඩ්ඩක් රෑන්ක් එකකින් උඩ කාර් එකේ අපිට වඩා ටිකක් හොඳ කාර් එන්නේ නේ ක්ලාස් එක දැන් අර ක්ලාස් B කියනම වෙනම ක්ලාස් වර්ග කිව්වනේ එකම ක්ලාස් එක හැබැයි පොඩ්ඩක් මේගොල්ලෝ අර වාහනේ තියෙන අනිත් දේවල් අප්ඩේට් කරලා ඒකට ඇක්සලරේටරේ රෝද අම්මට සිරි තව පොඩ්ඩක් මගේ අනිත් රෝදේ අප්ඩේට් කරන්න වෙනවා අල්ලගනින් උන්ව බැරල් රෝල් ගැව්වා බැරල් රෝල් නේ හරි ආසන්නයි ඒ අල්ලගන්න පුළුවන් මැප් එකේ පේන්නනවා අල්ලගමු උන්ට එහෙම යන්න දෙන්න හොඳ නෑ යමා අම්මට සිරි 332යි යකෝ මේකේ අර 333යි යකෝ ලංකාවේ මෙහෙම එකකින් යන්න පුළුවන් නම් කොහොමද තියෙයිද බුදු අම්මේ කාර් එක මැද්දෙන් දුන්නා නිති බලහංග ලස්සනට ඇවිල්ලා මැද්දෙන් දුන්නා කාර් එක මැද්දෙන් නෙමෙයි පැත්තෙන් දුන්නේ ඒක අරු බලහංකෝ අඩෝ මේක පරදීට සීන්නක් තියෙන්නේ බොයිස්ෂේ ඇයි බං මෙච්චර හොඳ කාර් එන්නේ ෂේ මේ ක්වික් රේස් පොඩ්ඩක් ඉම්පොසිබල් වගේවා අර කප් ගහන රේස් ටික එච්චර අමාරු නෑ නේ බං අර කප් ගහන්න තියෙන එච්චර අමාරු නෑ මේ ක්වික් රේස් මම එන කාලෙකින් ගහන්නේ ගයිස් මං හිතුවේ ඒ කාලේ ක්වික් රේස් මම නම් මාරම ලේසි වුණා තුන හරි වෙමු අන්න අඩෝ වට තුනක් කරන්න බැයිද බ අනේ මම හතර බල්ලෝ අඩා පර බල්ලෝ ටික මුන් එහෙනම් අපි ඔය කියන්නේ කැත කරා එහෙනම් බලිතනවානේ මම වැඩෙන්නේ නෙමෙයි කියලා හරි එහෙනම් අපි තව මේකේ තවත් ආදරම රේස් එකක් තියලා මේ නෝමල් රේස් නේ බොයිස් අපි යන්නේ වෙනස් විදිහේ රේස් එකකට මේක මාරම අමුතු රේස් එකක් මේක නෙමෙයි ඉතාලිය නෙමෙයි අපි ඒකත් බ්‍රසීලෙම යමු බ්‍රසීල කියද්දි මට මතක් වෙන්නේ මචං රියෝ නගරෙම එයි දන්නේ මෙන්න මේක ඉන්ෆෙක්ටඩ් මේක ගයිස් මාරම ගේම් මොඩ් එක මම විස්තර කරන්න මේකද දැන් අපි නම් යත් යටි මේකේ තියෙන එක සොන්න දැන් මේ මෙතන විස්තරය කියනවා at regular intervals the racer in last place gets infected ඒ කියන්නේ රේස් එකේ අන්තිම කෙනාට පොඩි කවුන්ට්ඩවුන් එකක් දෙනවා ඒ කවුන්ට්ඩවුන් ඉවරනට පස්සේ එයාට ඉන්ෆෙක්ට් වෙනවා ඒ කියන්නේ එයාට අපි උදාහරණයකට ගත්තොත් වෛරස් එකක් බෝ වෙනවා infected racers have a timer when it runs out
infected races explode and then get cured. ඒ කියන්නේ එයා wrecked වෙනවා. ඒ කියන්නේ infect එක ඉවර වුණාට පස්සේ එයා කාර් එක කෙලිම wrecked වෙනවා. එතකොට එයා කාර් එක කොළ පාට වෙනවා කියමුකෝ. ඒ කාර් එක කොළ පාට වෙනවා. එතකොට එයාට වෙන ටයිම් එකක් පෙන්නනවා infect එක හොඳ වෙන. ඒ ලෙඩේ හොඳ වෙන ටයිම් එක පෙන්නනවා. එතකොට ඒක හොඳ වුණාට පස්සේ wrecked වෙන. ඒ කියන්නේ පොඩ්ඩක් අර පෙරලෙනවා කියනවානේ. අර මේ හැබ්බුනේ මෝඩ එකක් ගොයි ගිහිල්ලා. එයාගේ වෙනවා. ඉතින් මෙතන කියන්නේ එක්ස්ට්‍රා ටයිම්. ඒ කියන්නේ අපිට ඒ ටයිම් එක වැඩි කරන්න පුළුවන්. ඒ ඉන්ෆෙක්ටඩ් වෙන එක වාසියක් තමයි නයිට්‍රස්. අර නයිට්‍රස් ගහන් අපි ගියානේ. ඒව අන්ලිමිටඩ් තියෙනවා. ඒකට ඉන්ෆෙක්ටඩ් එක්කෙනෙක්ට එයාට පුළුවන් අනිත් කාර් හප්පලා එයාලටත් ඒක බෝ කරන්න. බෝ කරලා ඒගොල්ලොන්ගේ අර ඉන්ෆෙක්ටඩ් එක තියෙන වෙලාව තියෙන ඒගොල්ලෝ ලෙඩේ හොඳ වෙන වෙලාව තියෙනව නේද? ඒක එයාලට වැඩි කරගන්න පුළුවන්. නයිට්‍රස් ගන්නකොට ඒක වැඩි වෙනවා තව පොඩ්ඩක් තප්පර ගානකින්. ඔන්න ඔය විදිහට තමයි මේ ගේම් එක තියෙන්නේ. කොහොම හරිද මේ බාධකත් එක්ක අපිට තියෙන්නේ රේස් එක දිනන්න. ඔන්න ඔක තමයි ඉතින් වැඩේ. හරිනම් අපි ගැම්මට මේ ඩුකාටි නෙමෙයි යන්න ඕනේ මචං. මෙන්න මේක යන්න ඕනේ. අප්ඩේට් කරපු කාර් එකකින් යන එක හොඳයි. හරි එහෙනම් let's do this. මම මේ ළඟදී ගේම් ටිකක් කල් ගේම් එක දාගෙන දවස් 3-4ක් වන් නැද්ද කොහෙද? මම ඒ කාලේ ගැහුවා හැබැයි ඈ බලමු ඒ කාලේ දක්ෂතාවය දැන් තියෙදියට බලමු. ඔයගොල්ලෝ මේ නිකන් බලන් ඉන්න බෑ වීඩියෝ එක අනිවාර්යෙන් channel එක subscribe කරන්න ඕනේ. subscribe එකක් දාලා ඔය වීඩියෝ එකට like button එකකුත් ඔය like button එක බනු බලලා ඕව වෙන්න එපා. ඒ බුවගේ උඹේ කෑල්ලක් අඩු වෙනවද කියන් ඔය පේන infected time එක කෙලියා අඩෝ කොච්චර් kill අම්මා තාම පොඩ්ඩෙන් 5 kill වෙනවා මම 5 නෙමෙයි. අම්මට හුඩ් අම්මේ කාර් එක හොම්බෙන් ගියා යකෝ මම. කියන මරනේ ඔය ලයික් බටන් එක මචං ඔබන්න ලෝබෝ වෙන්න එපා. මොකද එබුවගේ උඹෙන් ඇඟෙන් කෑල්ලක් යනවාද කියහන්කෝ නෑනේ. ඒ නිසා ලෝබෝ වෙන්නේ නැතුව ඔය ලයික් බටන් එක ඔබලා දාන්න ඉතින්. මොකද ඇඟෙන් කෑල්ලක් යන්නේ නෑනේ. ලයික් බටන් එක ඔබලා ඉතින් ඕගොල්ලෝගේ බොක්ක යාළුවෝ හිම ඉන්නවනම් ඉතින් පොඩි ෂෙයා එකකුත් ෂෙයා එකක් නෙමෙයි වීඩියෝ එක ෂෙයා කරන්න. ඉන්දා. අඩෝ මම තමා දැන් චැම්පියන් නෑ දවසේ චැම්පියන්. අඩෝ කට්ටියට වෛරස් එක බෝ වෙනවා වගේ අම්මේ අරු බෝ කරගෙන යන්න එපා. අඩෝ අරු මාරගෙන එපන් අර මල මගුල අයියේ මේ මම හප්පන්න යන්නේ. හැප්පුණ මටත් බෝ වෙයි මං හිතන්නේ ඕක. මේ අයියේ මාව හප්පන්න එපා මං අහිංසකයෙක්. හොඳ වැඩේ. අඩෝ අර වෛරස් කාර යනවා මු අල්ලිවිට නයිට්‍රස් නේ කමන්නේ හොම් ඵලයන්කෝ. අනිවාර්යෙන් ඔයාලා ලෙඩේ හොඳ වෙනවා. මං කිව්වනේ. කෙල් අම්මට හුඩු කවුද කො මාව හැප්පුවේ? ඒ මාව ඉන්ෆෙක්ටඩ් වුණා. හප්පුවා. අරේ නියමයි. ටයිම් එක වැඩි වෙනවා බොයිස්. වෛරස් හැදි ගේම් එක ගහන්නේ නැද? අට්ටා අම්මගේ රෙද්ද කොහෙද තෝ යන්නේ? ඉඳා. හහා. යා. අන්ලිමිටඩ් නයිට්‍රස් කොල්ලෝ. අම්මට හොම්බෙන් ගියා මචං අඩෝ හොම්බෙන් ගියා. ඉඳා. හිතුවා මදි මචං මාත් එක්ක රේසින් හහා. කොහමද වැඩ කාර්යයන්ට මචං බොරු කියලා දෙයක් නැහැ යකෝ. තව තප්පර 15ක් තියෙනවා බෝයිස්. පුළුවන් තරම් අපි ඈතට යමු. ඔට හොත හය පහ හතර තුන අම්මට සිරි හොයි අම්මා ඉන්ෆෙක්ටඩ් ඉවරයි. දැන් මට වෛරස් එකක් නෑ. අම්මට සිරි අන්න ගියාංකෝ හොඳ වෙච්ච ගමන් ඇරගෙන යනවා කියහන්කෝ මු. පොඩ ඩ්‍රිෆ්ට් එකක් ගහලා ගමු. අර වෛරස් කාරේ එනවා. පල්ලෙහා. අඩෝ මේක කෙලවෙන්න බෑ යකෝ. එක ඉඳලා යකෝ මට කෙලවුණානේ ඉතින්. වෛරස් හැදුනා. අන්න බලපන් අන්තිමයා ඉන්ෆෙක්ටඩ් වුණානේ. කෙලියා. අම්මට හුඩු. අපි වෛරස් එක බෝ කර යමු. ඒක තමයි හොඳම වැඩේ. දැන් මුන්ට කොර වෙන්න නෙවනේ. බෝ කර යමු. හරි ඌ හිටියාද කියමුකෝ. අඩෝ මම දෙක හරි වුණා යකෝ. සතුටුයි. දෙක හරි වුණා යකෝ.
අඩ වෛරස් හැදි ගේම් එක ගැහුවේ ඕ හොම්බෙන් ගියේ නෑ කියන්කෝ ඌ මාරේ කියන්නවා ඕකේ බොයිස් ඉතින් සුපිරිම රේස් එකක් ආයේ එක නම් ඈ මං ආසම කරන ගේම් මෝඩ් එකක් බං ඒක නා ඕකේ බොයිස් මේ ඒකත් සුපිරි තවත් ඉතින් ගේම් මෝඩ්ස් තියෙනවා අපි තව එක ගේම් මෝඩ් එකක් try කරමු ඊට පස්සේ දාව ඕනනම් අපි මේ ඊට පස්සේ යමු රේසින් එකකට ඒක පට්ට ඊට පස්සේ දිනවා guys මෙන්න මේ knock down කියන level type එක ඒකත් අපි බ්‍රසීලෙම යන්කෝ මේකේ තියෙන්නේ guys මේගොල්ලෝ time එකක් දෙනවා guys ඒක නිශ්චිත time එකක් දෙනවා අපිට තියෙන්නේ පුළුවන් තරම් වාහන හප්පන්න මේක දෙන්නෙක් අතර තරකට කරන්න තියෙන්නේ පුළුවන් තරම් වාහන හප්පන්න ඕනේ වැඩිම වාහන ගහන කපලා තියෙන එක දිනනවා කොහොමද වැඩේ බලු මාත් එක්ක මගේ ප්‍රතිවාදියාගේ වාහනේ කොහොමද කියලා මගේ ප්‍රතිවාදියාගේ වාහනේ මේක මම ඉස්සර මාර ආසාවෙන් හිටිය ගේම් මෝඩ් එකක් බ බලමු මට දිනන්න පුළුවන් වෙයිද කියලා මේක ගොඩ රේසින් උත් තියෙනවා යාගේ අමතර ගේම් මෝඩ් උත් තියෙනවා ඔන්න බ්‍රසීලේ බිල්ඩින් ටික අම්මා ඔන්න තරංගිට වාහන හප්පන්න තියෙන්නේ ආ පැටිය කොහෙද යන්නේ පසු දිනක මතු පොළවේ හම්බෙමු අපි ඈ අන්න ඇත ඉස්සරහින් යන රතු වාහන පේනවනේ හොම්බෙන් ගියා මචං උදේ පාන්දර ආ පැටියෝ බයි බයි මම දෙකයි පේනවනේ උඩින් මම දෙකයි රිවල් බින්දුවයි හහා උට මචං බෑ මාත් එක තරගට වාහන හප්පන්න ඕම් බලහගෙන මගේ වාහන හැප්පිල්ල ඒකයි එයා ඉස්සර එයා ගියා කියහන්කෝ අනේ අපේ කොහමද අපේ ටයිප් වාහන තමයි එන්නේ අපේ ක්ලාස් D ටයිප් වාහන තමයි එන්නේ වෙන වාහන එන්නේ නෑ සිටි හැවොක් ඒ මල්ලිම මාව හප්පන්න රියට මාරි ඉන්දා හරු දෙන්නයි බං අන්නේ අම්මේ ගියානේ හොම්බෙන් යමන් උන් ඉස්සර උනාට මොකද උන් ඉස්සර වෙන එකම අපිට වාසි හොම්බෙන් හතයි තමන් කාර් අටක් හැප්පුවම මම දිනනවා ඔය හැප්පුවේ අටක් ඉතින් ඒ උඩින් පන්නන්න හොඳ නෑ බොයිස් අම්මට හුඩ අරුව තාම පහයි ඈ ඌත් හැබැයි කරට එන්න හදන්නේ මගේ ඈ කොහෙද යන්නේ මම දන්නු බොහෙන් එනවා කියන්නේ ඵලයන් ඉස්සර කරලා ආසාවනේ යන්නු ඉස්සර කරලා අන්න මූ යකෝ මාරේ කෙන්නේ මූ යකෝ තව විනාඩි 3ක් තියේ බොයිස් මට හුඩු කොහමද හැප්පිල්ල මචං ආයේ මට විතරයි මෙහෙම කාර් හප්පන්න පුළුවන් නේ අම්මා මට විතරයි සුපිරියටම කාර් හප්පන්න පුළුවන් මාත් එක්ක රේස් කරන්න බෑ කාටවත් එහෙම මේක රේස්ම නෙමෙයි මේක චැලෙන්ජ් එකක් වගේ කවුද කො පාර මැද බෝඩ් ගහන එකයි ඉස්සර කරන් යන්නකෝ බං ඉක්මනට වද දෙන්න කියලා ආයික ඕන්නේ අරුන් ටික අල්ලගමුකෝ හේලෝ අයියෝ හේලෝ අන්න ඉස්සර තව එකෙක් ඉන්නා දෙන්නෙක් ඉන්නවා දැන් අම්මට සිරි අවුරුදු 10ක් කරන් නේද සෙල්ලන්නේ නෑ වගේ උත් ඉන්දා අඩ 12යි අඩ කරට කර කාපිය ඉන්දා අම්මා කොහමද වැඩ කාර්යයන්ට මචං බොරු කියලා දෙයක් නෑ ඉතින් ඈ ඒකම ඔයාලා අද දැනගන්න හහා යෝගේ ඉතින් channel subscribe කරලා නැත්නම් subscribe එකක් එහෙම subscribe බටන් එක ඔබාගෙන යන්නේ කාවද මචං ඕවලට මේ වාහන එනවා ඉගෙන ගන්න ඕන නම් මචං ඉන්න තියෙන කෙලිම මල් ළඟට කාගාවටද මේ සෙල් සුපර්මෑන් ගාවට රාණි
ඔයාලට තියෙන්නේ සුපර්මෑන් ගාවට එන්න විතරයි. තව මේක ගේම් මොඩ් එකක් තියෙනවා guys. මෙන්න මේ කැච් කියන ගේම් මොඩ් එක. අපි guys දැන් මේ ඉවෙන්ට් එකක් ගහමුකෝ. මෙන්න මේක ගහමුකෝ මේ අයිස්ලන්ඩ් එකේ කැච් එක. මේ කැච් එකේ තියෙන guys අපිට පොලිස් චරිතය රඟපාන්න තියෙන. කියන්නේ අපි පොලිස් කාරයෙක්. අපිට තියෙන්නේ guys මෙන්න මේ හොරු අල්ලන්න තියෙන්නේ. අපේ පොලිස් කාර්යය තියෙනවා guys මෙන්න මේ වගේ කරන්ට් ෂොක් වගේක්. කරන්ට් වද්දන එකක් ඈ. ඒකින් අපිට පුළුවන් අපේ හතුරු හොරුන්ට කරන්ට් ආදන. කරන්ට් ආදලා ඔගේ හෙල්ත් එක බස්සන්න පුළුවන්. අපිට තියෙන්නේ උන්ව කැච් කරන්න අල්ලගන්න. එයා ටයිම් තප්පර 4යි බැරල් රෝල් 2යි. අපි යන් guys මෙන්න මේ වණ්ඩිය. ඒකට පොලිස් චරිත තියෙනවා මම දන්නේ. ඔව් තියෙනවා. යමු එන සුපිරියටම. අද පොලිස් කාර්යයකුත් වෙනවා. මේක රේසින්ම නෙමෙයි තියෙන්නේ guys. ඒ කියන්නේ සම එක එක ඒවා තියෙනවා මේකේ. ඉස්සරහට ඔයගොල්ලෝ මේක තව ගේම් ප්ලේ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට තව ගේම් ප්ලේ ගේනවා. වෙන්න මචං මගේ ඩුකාටිය නෙමෙයි ඔය සෝරි. අයිස්ලන්තේ අපි ඉන්නේ බොයිස් මේ අයිස්ලන්තේ. මලමගුලයි හිම. අල්ලපියව් හොරු පැනලා යනෝ අල්ලපියව් හොරු පලා යනෝ. මට කොල්ලා යාට සිරි හොරු පැනලා යනවා බොයිස්. අම්මේ මට මුන් කරන්ට් එක වද්දනවා ගයිස්. අපිට මුන් පාරට කරන්ට් එක දානවා ගියාම වැදුනා හම්බේ උගේ හෙල්ත් එක බැස්ස අගටම. අරේ මගේම වාහනේ හැප්පිලා මැරුණා. EMP කැන්සල් වුණා. කරන්න දෙයක් නෑ සගෝ. EMP එක ෆේල් guys. ඒ අපිට දුර ගියේ හින්දා අපි උඩ එන්න දෙමුනේ. මේ උඩින් ටයිම් එක පෙන්නන්නේ ඔය විලා ඉවරන කලින් අපි උන්ව අල්ල ගන්න ඕනේ. නැත්නම් ෆේල් වෙනවා. මේ හිම තියෙන්නේ guys. මේ මොන පේනව නේද? ඒකට අපේ ස්ක්‍රීන් එකේ හිම වෙනවා. ලා කොහෙද යන්න මැකුවද? කොහමද මචං? මට හොරු අල්ලන්නත් පුළුවන් එහෙනම් හොරු අල්ලන්න පුළුවන් මට. කොහමද ඒක? හරි guys. බැරල් රෝල් 2ක් ගහන්න බැරි වුණා. කමන්නේ. ඉතින් අපි හොඳට රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණා. ස්ටාර් බෝනස් එකත් ෂේප් කියන්න පුළුවන්. ඔන්න දැන් තමයි සල්ලි හම්බෙන්නේ. කලින් මෙහෙම එකක් ආවේ නෑ. හරි ඉතින් බොයිස් මේ අදට මම මේක නවත්තන්න තීරණය කරනවා guys. ඉතින් දැන් වීඩියෝ එක මම ඉවර කරනවා. ඉතින් මට විශේෂ දෙයක් කියන්නත් තියෙයි guys. මම ඒක අද වීඩියෝ එක අන්තිමටම කියනවා කියලා මුලින්ද කිව්වනේ. මම ඒක දැන් කියන්නම්. ඉතින් මම ආයෙත් කාර් ටික පෙන්නන්නම්කෝ මල් ළඟ තියෙන කාර් ටික. පේනව නේද? මේ තියෙන මචං මගේ සුපිරිම කාර් ටික. මෙතන එකක් නෑ. මෙන්න මේක විතරයි නැත්තේ. අනිත් ඔක්කොම තියෙනවා. හරි බොයිස්. මම මේ අන්තිමට මොකද්ද කියනවා කියලා තියෙන්නේ guys. මම අද වීඩියෝ එකේ පොඩි ඇනවුස්මන්ට් එකක් කරනවා. මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ කට්ටිය අහන් ඉන්න. මම හැම වීඩියෝ එකකම අද ඉඳන් මේ වීඩියෝ එකේ නෙමෙයි. මම අද ඉඳන් ඊළඟට දාන හැම වීඩියෝ එකම එක ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ පහලින් කමෙන්ට් කරන්න. එතකොට කමෙන්ට් කරාට පස්සේ මම රැන්ඩම් විනර් කෙනෙක්ව තෝරන දෙයි දන්නේ. ප්‍රශ්නයක් අහදී ඒකට එක්කෙනයි හරි උත්තර දාලා දෙනකොට එයාට කොහොමත් ඒ රිවෝඩ් එක හම්බ වෙනවා. හැබැයි එකම උත්තරේ කියන්නේ එක මාසයක 4-5ක් විතර දාලා දිනවනම් එතනින් සලකා බලලා තමයි මම තෝරන්නේ කාවද කියලා. කියන්නේ රැන්ඩම් තමයි මම තෝරන්නේ. රැන්ඩම්. හරි. ඉතින් ඔය විදිහට මම හැම වීඩියෝ එකකින් මේක කරනවා. මේ ජයග්‍රාහකයාට මම දෙන්න තෑග්ග දෙන්න කියන්න. මේ ජයග්‍රාහකයාට මම රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකක් දාලා දෙනවා. ඒ කියන්නේ දන්නා රුපියල් 100 ෆ්‍රී ලෝඩ් එක.
අන්න ඒක දාලා දෙනවා ඉතින් ඔන්නම තමයි ඉතින් මගේ අවසානයේ announcement එක ඉතින් මේක අද වීඩියෝ එකේ නෙමෙයි ප්‍රෝ කරන්නේ මම මේක ඊළඟ වීඩියෝ එකකින් ඉඳන් තමයි කරන්නේ ඒකෙදි මම මොන විදිය ප්‍රශ්නයක් අහයිද දන්නේ එක්ක සාමාන්‍ය දැනීමෙන් අහන්න නැත්නම් මේ මොකක් හරි ඔය තියෙන ගේම් එකකින් අහන්න පුළුවන් නැත්නම් වෙන කොහෙන් හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් සාමාන්‍ය දැනීමෙන් උනත් අහන්න පුළුවන් ඉතින් ඕක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ එහෙනම් ඉතින් මම අදට මෙතන වීඩියෝ එක ඉවර කරනවා ඉස්සරහට ඕගොල්ලන්ට ඕනේ ගේම්ස් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයගේ channel එකට subscribe එකක් දාලා එකතු වෙන්න මගේ පළවෙනි මම අලුතෙන් හදපු channel එකට subscribe එකක් දාලා කට්ටිය channel එකට එකතු වෙන්න ඒ වගේම ඉතින් මේ වීඩියෝ like එකක් එහෙම දාලා කට්ටිය set වෙන්න මගේ යාළුවන්ට share කරන්න ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් එහෙම පහලින් කමෙන්ට් කරන්න ඊළඟට ගේම් මොන ඕන ගේම්ස් පහලින් කමෙන්ට් කරන්න එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මේ හරියනම් අදට මම වීඩියෝ ඉවර කරනවා එහෙනම් අපි පසු දිනක මතු පොළවේ හම්බෙමු මතු පොළවේ නෙමෙයි හම්බෙන්නේ ආයි වීඩියෝ එකකින් එහෙනම් ටටා බයි see you later